අයිබමුදේ අපි අද පොඩි වැදගත් පාට් එකක් සාකච්ඡා කරන්න හිතුවා 2025 දරුවන් වෙනුවෙන් සරල මතක් කිරීම් ටිකක් ඔයාලට ආලෝකීය පාඩම සම්බන්ධව. හරි. පුතේ සාමාන්‍යයෙන් ඔයාලා ප්‍රිස්ම කොටස ගන්නවනේ සාමාන්‍යයෙන් ප්‍රිස්ම පාට් එක. පුතේ ප්‍රිස්ම පාට් එක විනාඩි 10ක් වගේ පොඩි ප්‍රමාණයකින් නේද? ශීඝ්‍ර මතක් කර ගැනීමක් පොඩ්ඩක් කරන්න හිතුවා ඔයාලත් එක්ක. සහ මේ වීඩියෝ මේ කියපු දේ අපි ඔයාලට නොවැම්බර් 1 ඉඳලා නොවැම්බර් 10 වෙනකම් ඔයාලා මැත්ස් සහ බයොත් එක්ක නේද වැඩ ටික බැලන්ස් කරන් යනකොට ෆිසික්ස් වල මොනවද කරන්න ඕන කියන කොටස සහ ඊට පස්සේ නොවැම්බර් නේද බයෝ ළමයිට නොවැම්බර් 11 වෙනිදා ඉඳන් පස්සේ කියන්නේ 12 13 කියන දවස් දෙකේ සහ නේද මැත්ස් ළමයිට 13 නේද දවසේ නම් මොනවද කරන්න ඕන කියන වැඩ පිළිවෙලක් උදේ අපි සකස් කරලා තියෙනවා. සාමාන්‍ය පොඩි කෝස් එකක් විදියට ප්‍රතිඵලයේ ඒ විදියටම තියාගන්න. ඒකේ දැනුවත් කිරීම වල ගෲප් එක හරහා සිද්ධ කරනවා. ඒ නිසා අවශ්‍ය දරුවෝ ඒකත් එක්ක සම්බන්ධලා වැඩ ටික කරන් යන්න. පුතේ මෙන්න මේ සරල මතක් කිරීම පොඩ්ඩක් බලන්න. පුතේ අපි ප්‍රිස්ම පාට් එක ගත්තොත් එහෙම ප්‍රිස්මයක් කියලා අපි සාමාන්‍යයෙන් නේද? ත්‍රිමාන රූපයක් අපි තිබුණට ප්‍රිස්මයක් කියලා අපි සලකන්නේ මෙන්න මේ කොටසනේ. අපි සලකන මේ කොටස නේද? ඒතර ප්‍රිස්ම එක තියෙනවා පුතේ නේද? මෙන්න මෙහෙම පළමු පෘෂ්ඨයක් සහ ඒ කියන්නේ ආලෝකේන මුලින්ම වැටෙන පෘෂ්ඨය අපි සලකන සාමාන්‍යයෙන් පළමු පෘෂ්ඨයක් විදිහට සලකනවා. එතකොට මෙහෙම ආපු ආලෝක කිරණ පුතේ නේද? දෙසට හැරිලා ගිහිල්ලා. මෙහෙම වෙන්නේ පුතේ මම මේක වාතය සහ වීදුරු කියලා ගත්තොත් හොඳයි. NW කියලා ගත්තොත්. නැත්නම් ඔක හැරෙන පැති වෙනස් වෙනවනේ ගහන විරල වෙද්දී. මෙන්න මේ ආලෝක කිරණ අපි ගත්තොත් එහෙනම් මෙහෙම ගමන් කරනවා. ඉතිරියට ගමන්. මේ සරලම රූප සරණ අදින වල තේරුම් කරගන්න. පුතේ අපි මෙතන I1 කියලා දානවා. මෙතන R1 කියලා දානවා. මේක R2 කියලා දානවා. මේක I2 කියලා දානවා. හොඳයි සාමාන්‍ය විස්තරය තියෙන්නේ ඔකේ. හරි. පුතේ වර්තන පෘෂ්ඨ දෙකකට මැදි වෙලා තියෙන මෙන්න මේ කෝණයට අපි කියන පුතේ මොකද්ද? ප්‍රිස්ම කෝණය කියලා කියනවා. හරිද? I1 කියලා අපි කියන පුතේ පළමු පෘෂ්ඨයේ මත ආලෝකයේ පතනය වන කෝණය. පළමු පෘෂ්ඨයේ මත ආලෝකයේ පතනය වන කෝණය. R1 කියලා අපි කියන පුතේ පළමු පෘෂ්ඨයෙන් නේද? පතනය වෙච්ච ආලෝක කිරණ ප්‍රිස්මයේ තුරට වර්තනය වෙන කෝණය තමයි පුතේ R1 කියලා අපි කියන්නේ. R2 කියන පුතේ දෙවන පෘෂ්ඨයේ මත පතන කෝණය සහ I2 කියන පුතේ දෙවන පෘෂ්ඨයේ වර්තන කෝණය. එහෙම නැත්නම් ප්‍රිස්මේ නිර්ගත කෝණය කියලා අපි කියනවා I2. ඒතර අපි මෙයාට කියන පුතේ පතන කිරණය, මෙයාට අපි කියන වර්තන කිරණය සහ මෙයාට අපි කියන පුතේ නිර්ගත කිරණය කියලා කියනවා. ඔය ටික තමයි තියෙන්නේ. පුතේ සාමාන්‍යයෙන් හරි මම මෙතන වල මකනවා. මෙහෙම යන්න ගියපු ආලෝක කිරණ හැරිච්ච ප්‍රමාණය තමයි අපි අපගමනය කියලා කියන්නේ. පළමු පෘෂ්ඨයෙන් හැරෙන ප්‍රමාණය දෙවන පෘෂ්ඨයෙන්. මුළු අපගමනය කියන්නේ මේ දෙක එකතුව. අපි සරලව ගත්තොත් මුළු අපගමනය මෙන්න මෙතනින් පේනවා මේ. මුළු අපගමනය d top එක. ඔක තමයි තියෙන්නේ. එතකොට පුතේ මට මේකේ ගණන් හදද්දී පුතේ පළවෙනිම අවස්ථාව තමයි n1 sin i සමානයි n2 sin r කියන සමීකරණයේදී. පැහැදිලිද? n1 කියන්නේ පුතේ නිතරම ආලෝකය මුලින් එන මාධ්‍ය වර්ධනාංකය. sin i කියන්නේ ආලෝකයේ මුලින් එන මාධ්‍යයේදී පතන කෝණය. දැන් මේක ගැන උදාහරණයක් ගත්තොත් I1. n2 කියන්නේ පුතේ ආලෝකයේ දෙවනියට යන මාධ්‍ය වර්ධනාංකය. උදාහරණයක් ගත්තොත් මේ පෘෂ්ඨයේ සැලකුවොත් n1 කියන්නේ වාතය, n2 කියන්නේ වීදුරු කියන එක. මේ ග්ලාස් කියන එකද? W ග්ලාස්. හරි. මේ පෘෂ්ඨයේ සැලකුවොත් n1 කියන්නේ වීදුරු, n2 කියන්නේ වාතය. ඒ අවස්ථාව තේරුම් කරගන්න. ඊට කරන්නේ මේ කෝණ දෙක තීරණය කරන්නේ. ඔයාට මෙන්න මේ කෝණය දීලා කියන පුතේ එළියට යන කෝණය හොයන්න කියලා කියනවා. ඒතර මේ සමීකරණ දැම්මට පස්සේ ඔයාලට මේ R1 හොයන්න පුළුවන්. පැහැදිලිද? R1 හෙව්වට පස්සේ පුතේ අපිට තව වැදගත් දෙයක් තමයි මෙන්න මේ කෝණ දෙකේ එකතුව හරිද? ප්‍රිස්ම කෝණයට සමානයි. ඔක තමයි වැදගත් කොටස ඊළඟ.
එතකොට ඔයා සමීකරණයට දාලා R1 හෙව්වම නේද? ප්‍රිස්ම කෝණයට දාලා පුතේ R2 හොයන්න ඕන. R2 හොයාගත්ත කියන්නේ වාට මෙන්න මේ සමීකරණ දාද්දී මෙහෙට දාද්දී වීදුර වර්තනාංකය දන්නවා R2 දන්නවා වාතය කියලා දන්නවා I2 හොයන්න පුළුවන්. ඔක තමයි කරන්න තියෙන සරල. එතකොට D total එක කියන්නේ පුතේ පෘෂ්ඨ දෙකේ අපගමනවල එකතුව. D total එක කියන්නේ පළමු පෘෂ්ඨයේ හැරිච්ච ප්‍රමාණය. පුතේ ඔයා දන්නවා රේඛා දෙකක් අතර මෙන්න මේ කෝණය I1 නම් මේ කෝණයත් I1. එතකොට මේ මුළු කෝණය I1 නම් R1 අඩු කරොත් B1 එනවා. එහෙනම් I1 ගෙන් අඩු කරනවා R1. ඔක තමයි තියෙන්නේ. ඒ වගේම තමයි හරිද? ධන මෙයාවට ගන්න පුළුවන්. මේ මුළු කෝණය I2 මේ කෝණ කෑල්ල R2 නම් මෙන්න මේ චූටි කෑල්ලත් R2. I2 ගෙන් R2 අඩු කරාම නේද? අපිට අර කොටසත් හොයන්න පුළුවන්. එහෙනම් D total එකට සමීකරණයක් ගන්නවා පුතේ I1 ධන I2 ඍණ R1 ඍණ R2. එහෙනම් D total එක සමානයි I1 ධන I2 ඍණ R1 ධන R2. එහෙනම් D total එක සමානයි I1 ධන I2 ඍණ A කියලා ගන්නවා. ඔන්න වැදගත් කොටස. මුළු අපගමනයේ පුතේ සමීකරණයෙන් ගත්තා. වැදගත්. පුතේ මෙන්න මේක වැදගත් කොටස ඊළඟට. ඔයා දැන් හිතන්න හොඳට හිතන්න. I1 අංශක 30ක් කියලා හිතන්නකෝ. නිකන් හිතන්නකෝ. I1 අංශක 30යි. මෙයා අංශක 40යි කියලා හිතන්නකෝ. I2 40යි. නිකන් කියන උදාහරණයක්. ඒ කියන්නේ මොකද පුතේ මම අංශක 30න් එව්වොතින් නිර්ගත වෙලා තියෙනවා අංශක 40කින්. තේරුණාද? ආලෝකයේ ප්‍රතිවර්ති මූලධර්මයට අනුව මම මේ කිරණය මේ විදියට එව්වොතින් උදාහරණයක් ගන්නවා මෙතනින් මම තලදර්පණයක් තිබ්බ හිතනකො ලම්බකව වෙන මෙතන. ලම්බකව තලදර්පණය තිබ්බ හිතනකො. එතන මොකද කියනකො මේ ගිහිපු කිරණ ලම්බක වැදිච්ච නිසා ආයේ මේ මාර්ගයේ මෙහෙට එනවා. එතකොට පුතේ ආලෝකය එන්නේ මෙහෙන්. එතකොට පතන කෝණය වෙන්නේ 40යි. නිර්ගත කෝණය වෙන්න ඕනේ නම් 30ක්. පැහැදිලිද? I1 30යි I2 40ක් වුණාම දැන් පතනය වෙන්නේ 40න්. එහෙනම් එළියට එන්න ඕන 30න්. එහෙනම් මොකද තරකය? පැති දෙකකින් ආවඩ පුතේ I1 I2 කලින් 30යි 40යි දැන් 40යි 30යි. එහෙනම් මොකද තරකය? I1 I2 ඉදන් එකතු කරාම අවස්ථා දෙකේදීම ලැබෙන අපගමන එකමයි. එහෙනම් මොකක්ද තරකය පුතේ? ප්‍රිස්මයකට එකම අපගමන කෝණයක් ලැබෙන පතන කෝණ දෙකක් තියෙනවා. මොකද කියන්නේ? ප්‍රිස්මයකට එකම අපගමනයක් ලැබෙන පතන කෝණ දෙකක් තියෙනවා. පැහැදිලිද කියන්නේ? ඒ කියන්නේ අංශක 30න් යවලා 40න් එළියට ගත්තනම් 40න් එවුවොත් පුතේ 30න් ගන්න පුළුවන්. ඒකට මේ අදහස. ප්‍රස්තාරයෙන්ද තොරණයක් එන්නේ. මම මේ ස්පීක් කතා කරන පුතේ මේ දිනේ තර්කය. මේ දිනේ තර්කය. D total එක මෙතන නම් මෙතින් I1 30යි I2 40ක් වුණා නම් පතන කෝණය 9 විතරයි වෙනස්. හොඳේ. පතන කෝණය 40ක් කරාම නේද? නිර්ගත කෝණය 30ක් බවට පත් වෙනවා. එහෙනම් අංශක 30න් යවුවොත් 40න් ගත්තනම් 40න් යවුවොත් පුතේ 30න් ගන්න පුළුවන්. ඔන්න ඔකයි තරකය. එහෙනම් පුතේ යම් වීදුරු ප්‍රිස්මයක අපගමන කෝණ එකම අපගමන කෝණයක් ලැබෙන පතන කෝණ දෙකක් තියෙනවා කියලා කිව්වොතින් ඒක හොයාගන්න මෙන්න මේ සමීකරණේ ඒ පතන කෝණ දෙකම එකක් පතන එකක් නිර්ගත කියලා හිතන්න පුළුවන්. අන්න ඔකේ තරකය. එකක් පතන එකක් නිර්ගත කියලා හිතන්න පුළුවන්. අන්න ඒකේ තරකය. පැහැදිලිද කියන අදහස? මාර වැදගත් පුතේ කොටස. එතනදී ඔයාලා මේකේ පේනවා පතන කෝණයත් එක්ක අපගමන කෝණය ප්‍රස්ථාරගත කරාම පතන කෝණය වැඩි කරන් යද්දි අපගමන කෝණය අඩු වෙලා ආයෙ වැඩි වෙනවා. එහෙනම් අඩුමගයක් තියෙන පුතේ අන්න එයාට අපි නමක් දෙනවා පුතේ මොකද්ද? කැපිටල් D කියන්නේ පුතේ කවුද?
අවම අපගමන කෝණය. හවුද කියන්නේ? අවම අපගමන කෝණය. පැහැදිලිද කියලා අදහස. එතකොට අපි අර තර්කය මොකද්ද? ඕනම අපගමන කෝණයක් සඳහා පතන කෝණ දෙකක් තියෙනවා. ඕනම කියලා කියන්නේ හැම විස්තාවක නෙමෙයි බුදුන් කර පූර්ණ අභ්‍යන්තර අවස්ථාවේ නම් මේ සරල පාඩම මතක් කිරීමක් කරන්න. හරිද? එතකොට දැන් කොහොම මෙතන පතන කෝණ දෙක? මෙතනත් පතන කෝණ දෙක තියෙනවා. ඒ දෙක සමාන වෙලා තියෙනවා. අන්න තර්කය. එහෙනම් මොකක්ද තර්කය? අවම අපගමන කෝණයේදී මේ සටහන් කරගන්න උදේ අවම අපගමන කෝණයේදී මොකද වෙන්නේ? පතන කෝණය නිර්ගත කෝණයට සමානයි. දැන් බලපොඩ ඇතර මෙන්න මෙහෙම. ඒ කියන්නේ අපි මෙහෙම ඇන්දොත් පුතේ මෙහෙම ආපු නේද? ආලෝක කිරණය මෙහෙම ගිහිල්ලා මෙහෙම යනවා. එතකොට අවම අපගමන අවස්ථාව නම් මෙයා මේක I නම් පුතේ මේකත් I වෙන්න. එහෙනම් මේක R නම් පුතේ මේකත් R වෙන්න. අවම අපගමන අවස්ථාවේදී I1 I2 ට සමානයි. එතකොට මතකයි නේද? D total ගත්තා I1 ධන I2 ඍණ A කියලා. දැන් ලියන්න පුළුවන් capital D සමානයි 2I ඍණ A කියලා. පැහැදිලිද? 2I මේ දෙක සමානයිනේ. ඔන්න එක. අනිත් එක තමයි පුතේ මතකද ලියුවා A සමානයි R1 ධන R2 කියලා. නේ මතකයි. එහෙනම් දැන් ලියන්න පුළුවන් A සමානයි 2R කියලා. ඔන්න තරකේ. පැහැදිලි. ප්‍රිස්ම වල සරල අදහසක්. උදර තේරුම් කරගන්න. පැහැදිලි. එන් ලොකු පාට් එකක් නෙමෙයි ඕක. සරල අදහසක් පොඩි මතක් කිරීමක් කරේ ගණන් වල ඕක අහනවා. ඒ කියන්නේ යම් අවස්ථාවක ඔයාට පතන කෝණේ අගයන් දෙකක් දීලා කිව්වොත් එකම අපගමනය ලැබෙනවා කියලා. ඒතර ඒ පතන කෝණ දෙකෙන් එකක් පතන කෝණයක් විදිහට සලකනවා. අනිත් එක නිර්ගත කෝණ විදිහට සලකනවා. ඕක තමයි හිතන්න තියෙන්නේ. පැහැදිලිද කියන්නේ? ඔන්න පොඩි අදහසක් ගන්න තියෙනවා. පුතේ මේ වගේ වීඩියෝ සීරීස් එකක් ඔයාලත් එක්ක දානවා. මේකෙ පුතේ අපිට කතා කරන්න තියෙන අපකිරණය කියන පාර්ට් එකක්. සුදු ආලෝක කිරණයක් වර්ධනය වෙද්දී වර්ණ 7කට විභේදනය වීම ගැන. ඒ වීඩියෝ එකත් පුතේ ඔයාලත් එක්ක ඉස්සරහ දාන බලාපොරොත්තු වෙනවා. මේකත් එක්ක සම්බන්ධලා වැටික් කරන් යන්න. පොඩි මතක් කිරීමක් කරේ පේසුරු පොතේ ප්‍රිස්ම වර්ධනයට අදාළව තියෙන දල MCQ ප්‍රමාණයක් වලට හදාගන්න පුළුවන් වේවි කියලා මම විශ්වාස කරනවා. පැහැදිලිද? ඒ නිසා වැඩ කරන්න පුතේ අනිවාර්යෙන්ම 25 දරුවෝ ලොකු වැඩ පිළිවෙලක් ඉස්සරහට තියෙන ඔයාලත් එක්ක ඒකේ දිගටම යන්න බය නැතුව වැටික් කරන් යන්න. සහ 26 27 දරුවෝ පුතේ බය නැතුව වැටික් කරන් යන්න හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. රයිට්. එහෙනම් අදට ඔය කරස්ටි කොච්චරයි පුතේ? ඔයාලා හැමෝටම උත්සරණයි. අයිබෝ.